සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පූජා භූමි සංවර්ධන වැය ශීර්ෂයේ යටතේ මිලියන 2ක ප්‍රතිපාදන ලබා දීමයි මුලින්ම සිදු කෙරෙන්නේ. කොත්මලේ නියම්ගම්දුර පුරාණ රජමහා විහාරය නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බෝමළුව හා ඓතිහාසික පත්තිනි දේවාල භූමිය කළුගල් ඇතිරීමේ කටයුතු සඳහායි මෙම ප්‍රදානය සිදු කරනු ලබන්නේ. පූජ්‍යපද අවසරයි වඩකුඹුරේ ලංකානන්ද ගෞරව ස්වාමීන් වහන්සේට මෙය ප්‍රදානය කිරීමට සූදානම් කර තිබේ. දරවාමාතිතුමා විසින් මෙම ප්‍රදානය සිදු කරනු ලබනවා. ඊළඟට නුවරඑළිය දිස්ත්‍රික්කයේ තෝරාගත් දුෂ්කර විහාරස්ථාන 16ක් සඳහා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදනය රුපියල් මිලියන 10ක ආධාර ප්‍රදාන කරන අවස්ථාව. හඟුරන්කිත ශ්‍රී ශෛලකලාරාම විහාරස්ථානය කරාහිදුල හේවාහැට